හීබ්‍රු භාෂාවෙන් වේලාව බලනකොට වැදගත් වෙන මූලික වචන කිහිපයක් අපි අද ඉගෙන ගමු. මුලින්ම වේලාවට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ස්මාන්. ඊළඟට ෂාઓන් ඔරලෝසුව. මේකේ බහුවචනය ෂාઓනීම් ඔරලෝසු. දැන් බලන්න ෂා පැයක්. ඒකේ බහුවචනය ෂාઓත් පැය දෙකක් හෝ ඊට වැඩි පැය ගණනක්. ඒ වගේම දකා ඒ කියන්නේ විනාඩිය. ඒකේ බහුවචනය දකෝත් විනාඩි. ඒ වගේම තමයි ඉස්නියා තප්පරය. ඒකේ බහුවචනය ඉස්නියෝත් තප්පර. අපි අද ඉගෙන ගත්තේ මූලිකම වචන ටික විතරයි. මේ වචන ටික ඔයාලා හොඳට පුහුණු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි භාගය, කාල සහ තවත් වැදගත් වචන කිහිපයක් ඉගෙන ගනිමු. ඒ නිසා දෙවෙනි කොටස බලන්න අදම channel එක subscribe කරන්න.